නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට පැමිණෙන අපේ දරුවන්ට නියමිත විෂයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නටයි මම උත්සාහ කරන්නේ. මෙතන පෙන්වනවා ආකෘති පත්‍රයක්. මේ ආකෘතිය තුළ සඳහන් වෙන්නේ 6 ශ්‍රේණියට පැමිණෙන ඔබේ දරුවාට නියමිත විෂයන්, අනිවාර්ය විෂයන් සහ තෝරාගත යුතු විෂයන්. අපි බලමු මොනවද මේ විෂයන් කියලා. මව්බස, ඉංග්‍රීසි භාෂාව, දෙවන ජාතික භාෂාව, ගණිතය, විද්‍යාව, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, තොරතුරු හා sannivedana තාක්ෂණය, ජීවිතය සඳහා තාක්ෂණ වේදය, භූගෝල විද්‍යාව, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, සෞන්දර්ය අධ්‍යාපනය, ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය, ක්‍රීඩා, පුස්තකාල, සමිති සමාගම් සහ සංගම් කියන මේ විෂයන් 15 අනිවාර්යෙන්ම ඔබේ දරුවා 2026 වර්ෂයේ නව විෂය නිර්දේශය යටතේ හැදෑරිය යුතු විෂයන්. මෙතනදී පරණ සිලබස් එකට අමතරව අලුතෙන් එකතු වෙච්ච විෂයන් ලෙස ජීවිතය සඳහා තාක්ෂණ වේද විෂය අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ විෂය කලින් හැඳින්වුවේ PTS විෂය ලෙස. ඊළඟට ආගම කියලා මුලින් හඳුන්වපු විෂය මේ වසරේදී ආගම හා සාරධර්ම අධ්‍යාපනය ලෙස හඳුන්වනවා. මෙතනදී තමාට අදාළ ආගම ඉගෙන ගන්නට පාසලේ තුල හැකියාව ලැබෙනවා. ඊළඟට සෞන්දර්ය අධ්‍යාපනය කියන්නේ කාණ්ඩ විෂයන්. එතකොට මේ විෂයන් පහෙන් එක විෂයක් ඔබේ දරුවා දක්ෂතාවයේ පෙන්වන එක විෂයක් පමණක් දරුවාට තෝරගන්නට උදව් කරන්නට ඕනේ. එතකොට මේ විෂයන් පහෙන් ඔබේ දරුවා තෝරගන්න විෂයට හරි ලකුණක් දාලා ඒක තහවුරු කරගන්නට පුළුවන්. ඊළඟට 14 අංක යටතේ ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවයේ විෂය. මේක මීට පෙර සිලබස් එකේ තිබුණේ නැති අලුත් විෂයක්. ක්‍රීඩා, පුස්තකාල, සමිති සමාගම් යන විෂයද නැවත අලුතෙන් මේ විෂය නිර්දේශයට එකතු වෙලා තියෙනවා. එතකොට මේ අනිවාර්ය විෂයන් මේ 15ම දරුවා පන්ති කාමරය තුල ඉගෙනීමේ යෙදෙනවා. ඊළඟට අපිට වැදගත් දේ වැඩිදුර ඉගෙනුම් මොඩියුල. මේ වැඩිදුර ඉගෙනුම් මොඩියුල ලෙස අපි තෝරාගන්නේ ඉහත අපි කතා කරපු අනිවාර්ය විෂයන් මේ 14 15ත් හැරලා අනිවාර්ය විෂයන් 14න් දරුවා කැමති විෂයන් 3ක් තෝරාගත යුතුයි මේ 16 අංකය යටතේ. further learning කියන මොඩියුලේ යටතේ දරුවා මේ ප්‍රධාන විෂයන් 14න් 3ක් එක වාරයකට තෝරාගත යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් පළවෙනි වාරය සඳහා මේ විෂයන් 14න් මොඩියුල 6ක් සූදානම් කරලා තියෙනවා. ඒ මොඩියුල 6 ලෙස අපිට හඳුන්වන්න පුළුවන් ඉතිහාසය කියන විෂය, ඊළඟට විද්‍යාව, ඊළඟට ගණිතය, සාහිත්‍ය රසවින්දනය සිංහල භාෂාව වෙනුවට, ඊළඟට ජීවිතය සඳහා තාක්ෂණ වේදය ICT. ඔන්න ඔය විෂයන් 6 තමයි මේ වැඩිදුර ඉගෙනුම් මොඩියුල ලෙස පළවෙනි වාරයට තෝරාගෙන තියෙන්නේ. ඒ විෂයන් 6න් ඔබේ දරුවා විෂයන් 3ක් තෝරා ගන්න ඕනේ. එතකොට අපි මේ විෂයන් 6 විෂයන් 2 බැගින් හෝ 3 බැගින් හෝ කාණ්ඩ කරන්නට පුළුවන්. එතකොට පළවෙනි කාණ්ඩයේ විෂයන්, දෙවෙනි කාණ්ඩයේ විෂයන්, තෙවන කාණ්ඩයේ විෂයන් ලෙස මේ විෂයන් 6 කාණ්ඩ 3කට දාලා මේ එක කාණ්ඩයකින් එක විෂයක් බැගින් ඔබේ දරුවා තෝරාගත යුතුයි පළවෙනි වාරය සඳහා. පළවෙනි කාණ්ඩයට ඇතුළත් කරලා තියෙනවා ICT, ගණිතය, ජීවිතය සඳහා තාක්ෂණ වේදය. එතකොට මේකෙන් දරුවා වඩාත් කැමති මොකටද? ICTද ගණිතයද තීරණය කරලා ඒ අදාළ තීරුවේ හරි ලකුණු යොදලා විෂය තහවුරු කරගන්න. දෙවන කාණ්ඩයේ විෂයන් විදියට ගණිතය, විද්‍යාව, ජීවිතය සඳහා තාක්ෂණ වේදය කියන විෂයන් 3 මම දාලා තියෙනවා. මේ විෂයන් 3න් කැමති විෂයක් තෝරගෙන දැන් ICT මෙතන තියෙනවා නම් දරුවට පුළුවන් ගණිතය විෂය තෝරගන්න, නැත්නම් විද්‍යාව විෂය තෝරගන්න, නැත්නම් ජීවිතය සඳහා තාක්ෂණ වේදය මේ තුනෙන් එකක් තෝරගෙන ඒක ටික් කරන්න පුළුවන්.
තෙවන කාණ්ඩයේ විෂයන් විදිහට සාහිත්‍ය රසවින්දනයේ ඉතිහාසය ICT කියලා මම දාලා තියෙනවා. මේ තුනෙන් කලින් කාණ්ඩවල නැති විෂයක් තෝරගන්නට දරුවාට අවස්ථාව තියෙනවා. මෙලෙස එක කාණ්ඩයකට විෂයන් 3ක් ඇතුළත් කිරීමට හේතු වූයේ දරුවාට වාසි. දරුවාට විෂයන් 3කින් එකක් තෝරගන්න තියෙන. එතන දරුවාට යම්කිසි වාසි සහගත තත්වයක් තියෙනවා. මේ ක්‍රමය කරන්න පුළුවන් පාසල තුල සම්පත් ගුරුවරු ඉන්නවනම් පමණයි. විශාල ගුරු මණ්ඩලයක් ඉන්නවනම් මේ විෂයන් වලට දරුවට මේ විදිහට කාණ්ඩ විෂයන් වැඩි විෂය ප්‍රමාණයකින් තෝරා ගන්නට අවස්ථාව තියෙනවා. ඊළඟට මේකම අපිට ගන්න පුළුවන් පාසල තුල ගුරුවරු අඩු නම් කාණ්ඩයකට විෂයන් දෙකක් දාලා අපිට හදා ගන්නත් පුළුවන් මේ විෂය කාණ්ඩ. දැන් මම කිව්වා ප්‍රධාන විෂයන් 6ක්නේ තෝරගෙන තියෙන්නේ මේ වෙද්දි පළවෙනි වාරය සඳහා අමාත්‍යාංශයෙන්. එතකොට ICT ගණිතය කියන විෂයන් දෙක එක කාණ්ඩයක. ජීවිතය සඳහා තාක්ෂණ වේද්‍ය විද්‍යාව තව කාණ්ඩයක. සාහිත්‍ය රසවින්දනයේ ඉතිහාසය තව කාණ්ඩයක. එතකොට මේ කාණ්ඩ තුනෙන් එක එක විෂය තෝරගෙන මේ වැඩිදුර ඉගෙනුම් මොඩියුලයේ ලෙස විෂයන් 3ක් දරුවා තෝරා ගන්නට ඕනේ. ඊළඟට 17 වෙනි විෂය විදිහට පරිවර්තනීය කුසලතා මොඩියුලය ඉදිරිපත් වෙනවා. මේ විෂය හරහා මේ මොඩියුලය හරහා සමාජ සේවා සහ ගෝලීය අධ්‍යාපනය කියන මොඩියුල් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ දෙකත් අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට මෙතන වැඩිදුර ඉගෙනුම් මොඩියුල 3ක් දරුවා තෝරගන්න ඕනේ. කැමැති විෂයන් 3ක්. පරිවර්තනීය කුසලතා මොඩියුලේ 2ක් තෝරගන්නට ඕනේ. ඒ පහම දරුවා අමතර විෂයන් විදිහට පාසල තුල ඉගෙනුම් කාර්යයේ යෙදිය යුතුයි. මම හිතනවා මේ පැහැදිලි කිරීම ඔබට පැහැදිලි ඇති කියලා. මේ වගේ ආකෘතියක් පාසල තුල ක්‍රියාත්මක වුණත් හරි පහසුයි. එහෙම නැත්නම් දෙමව්පිය දරුවන්ට මේ වගේ ආකෘතිය තුලින් මේ විෂය පැහැදිලි කරලා දෙන්නට හැකියාව තියෙනවා නම් ඒක ගොඩක් සාර්ථකයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි.